අවසරයි ඔන්න ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා මේකේ වීඩියෝ එකක් කරන්න පුළුවන් විදිහක් තිබුණේ නෑ ඉතින් අද වීඩියෝ එක අරන් ආවේ ඔයාලට ගොඩක් අය අහලා තිබ්බා අපේ කලෙක්ෂන් එකේ තියෙන 2XL 3XL XL එතකොට ප්ලස් සයිසස් මොනවාද කියන එක ඉතින් මට හිතුණා අද එහෙම වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඕනේ කියන එක ඉතින් ඇත්තටම ප්ලස් සයිසස් මට වෙයා කරන්න බෑ. ඉතින් මම ඒක නිසාද ඩමි එකට වෙයා කළා තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මුලින්ම මෙන්න මේ ඩ්‍රෙස් එක. මේක බලන්න ලොන්ග් ඩ්‍රෙස් එකක්. මේකේ මේ මැටීරියල් එක පොප්කෝර්න් මැටීරියල් එකෙන් තමයි අපි කරලා තියෙන්නේ. ෂෝට් ස්ලීව්ස් එකක් තියෙන මේක ඇඟට ෆිට් එකටත් අඳින්න පුළුවන්, ලූස් එකටත් අඳින්න පුළුවන්. ලස්සන ෆිට් ඔන් එකක් තියෙන ඩ්‍රෙස් එකක්. ඉතින් මේ ඩ්‍රෙස් එකක් වෙන්නේ රුපියල් 1500යි. මේකේ තව available colors තියෙනවා. colors ඔයාලට ඕන එක මේක screenshot එකක් අරගෙන මට එවන්න. මේකේ colors මොනවද කියලා අහලා. එතකොට මම ඔයාලට photos එවන්නම්. මේකේ sizes තියෙන්නේ 2XL එකයි XL එකයි. අපි මේකේ bust size එක දැන් බලමු. අපි XL size එකේ measurement එක බලමු. XL size එකේ shoulder එක කොහොමද කියලා මම බලමු. XL size එකේ shoulder එක තියෙනවා අඟල් 16ක් තියෙනවා XL size එකේ shoulder එක bust එක බලලෙමු bust එක තියෙනවා අඟල් 18ක් එතකොට මේකේ length එක බලමු කොහොමද කියලා length එක තියෙනවා අඟල් 48ක් ඉතින් මේක ටිකක් ස්ට්‍රෙච් වෙනවා මැටීරියල් එක ටිකක් ස්ට්‍රෙච් වෙනවා මෙන්න මේ මැටීරියල් එක ඔයාලට පේනවා ඇති ඔය මැටීරියල් එකෙන් තියෙන්නේ ඉතින් මේ XL size එක අපි බලමු 2XL size එක කොහොමද කියලා 2XL size එකේ shoulder size එක තියෙනවා 17ක් එතකොට එකක් ස්ට්‍රෙච් වෙනවා එතකොට XL එකේ බස්ට් එක තියෙනවා 19 මාරක් එතකොට මේකේ උස එකම සමානයි උස අඟල් 48 ඉතින් ඒ sizes දෙක තමයි මෙන්න මේ dress එකකින් තියෙන්නේ මේ තියෙන මේ dress එක side එකෙන් එක පැත්තක side එකෙන් මෙන්න මේ හරියේ ඉඳන් මේ මෙච්චරක් විතර ඕපන් එකක් තියෙනවා එක පැත්තක side එකෙන්. ඉතින් මේ dress එකේ colors තියෙනවා. ඔයාලා මට message එකක් දාන්න. මේකේ screenshot එකක් එක්ක. එතකොට මම ඔයාලට මේකේ available colors ටික photos දාන්න. ඉතින් අපි බලමු අද තියෙන අනිත් design එක මොකක්ද. මේ තියෙන්නේ ඊළඟ dress එක. මේක මම කලින් වීඩියෝ එක ඔයාලට ෆිට ඔන් කරලා පෙන්නලා තියෙනවා මේ dress එක වෙන්නේ රුපියල් 1500යි මේ dress එකේ XL size තමයි තියෙන්නේ XL තියෙන්නේ දැන් white color එකකින් විතරයි ඉතින් මේකේ bust size 36 මාර 37 වගේ වෙනකල් කෙනෙක්ට මේ dress එක අඳින්න පුළුවන් ඉතින් මේකේ උස වෙන්නේ අඟල් 45ක් උසයි මේ dress එකත් ඔයාලට ගන්න පුළුවන් XL size කෙනෙක්ට මේ dress එකත් වෙන්නේ රුපියල් 1500යි ඉතින් ඊළඟට බලමු අනිත් dress එක මොකක්ද කියන එක ඉතින් මේ තියෙන ඊළඟ dress එක ඔයාලට මම අද ගෙනත් තියෙන මේකත් මෙන්න මේ වගේ 3/4 වගේ එන ෆ්‍රොක් එකක් ඉතින් XL size එකක් වුණාට මේ ටමි එකට පිටිපස්සෙන් ගැට ගහලා තමයි තියෙන්නේ. ඔයාලට මේකේ ෆිට ඔන් එක මොනවා වගේද පෙන්වන්න ඕන නිසා. මේකේ XL 2XL sizes තියෙනවා. මේකේ උස අඟල් 39ක් උසයි. අපි බලමු මේකේ shoulder එක කොච්චරක් තියෙනවද කියලා. මේකේ shoulders තියෙනවා
2XL size එකේ shoulders තියෙනවා අඟල් 16 මාරක්. 2XL size එකේ shoulders තියෙනවා අඟල් 16 මාරක්. එතකොට 2XL size එකේ bust එක බලමු අපි. 2XL size එකේ bust එක පෙන්නනවා අඟල් 20. සාමාන්‍යයෙන් 19 මාරක් වගේ bust එක තියෙනවා. මේවා stretch වෙන්නේ නැති material. ඉතින් මේකත් අපි shoulder එකයි bust එකයි කොහොමද කියලා බලමු. ඒක තියෙනවා 15 මාරක්. මේ sorry shoulder size එක තියෙනවා 15 මාරක්. ඒ වගේම මේකේ bust size එක තියෙනවා 17 මාරක්. ඉතින් මෙන්න මේ dress එක ඒකත් වෙන රුපියල් 1500. ඉතින් ඔයාලට පින් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි fit on එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඊළඟ dress එකත් මොකද කියලා බලමු. ඉතින් මේ තියෙන්නේ ඊළඟ dress එක. මේකත් නේ ටිකක් 4 quarter වගේ එන dress එකක්. ඉස්සරහා තියෙන මේ වගේ පටි මෙතනින් කඳ මේ වගේ විදිහට වෙන් වෙච්ච පොඩක් ලූස් විදිහට අඳින dress එකක්. ඉස්සරහින් පහලින් මෙන්න මේ වගේ පොඩි ඕපන් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ තව කලර් එකක් එකේ. තවත් කලර් එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ මැදින් තමයි මෙන්න මේ වගේ පොඩියට ඕපන් එකක් තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් bust size එක 36 වගේ කෙනෙක්ට අඳින්න පුළුවන්. පොඩ්ඩක් විතර stretch වෙනවා. මේක උස තියෙනවා අඟල් අපි උස බලමු. මේක උස තියෙනවා අඟල් 48ක්. ඉතින් මේකත් අපි කරලා තියෙන්නේ මාස මැටීරියල් එකකින්. ඉතින් මේ dress එකත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. මේකත් රුපියල් 1500ක් වෙන්නේ. මේකත් ගන්න ඕන නම් ඔයාලා අපිට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාලට මේකේ ඉතුරු ඩිසයින්ස් ටික බලා ගන්න පුළුවන්. ඊළඟ ඩිසයින් එකක් මොකක්ද කියලා. ඉතින් මේක තමයි අනිත් dress එක. මේ මේකත් 4 quarter වගේ වෙන dress එකක්. මේක 3 size වෙන dress එකක්. සාමාන්‍යයෙන් මේක bust එක 40 වගේ කෙනෙක්ට වෙනකල් උනත් අඳින්න පුළුවන්. දෙපැත්තෙන් මේ විදිහට පටි දෙකක් තියෙනවා. එකෙන් අපිට ඕන size එක adjust කරගන්න පුළුවන්. ඉතින් මේක එක dress එකක්. මේක මාස මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ. මේකේ තව colors තියෙනවා. ඉතින් මේ dress එකත් ඔයාලට අපෙන් රුපියල් 1500කට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟට තියෙන ඩිසයින් එක මොකක්ද කියලා. මේ තියෙන තවත් dress එකක්. මේකත් හරිම ලස්සන dress එකක්. මෙහෙම V-neck එකකින් තියෙන high neck තියෙන dress එකක්. දෙපැත්තෙන් මෙන්න මේ වගේ pockets දෙකක් තියෙනවා. මේ වගේ. දැන් අපි මේක පොඩ්ඩක් ගැට ගහලානේ අඳලා තියෙන්නේ. එතකොට ඔන්න බලන්න. මේ dress එක මෙහෙම normally දැම්මහම මෙන්න මේ වගේ dress එකක්. ඒක අපිට මෙන්න මේ වගේ ලස්සනට මෙහෙම පටියෙන් ලස්සනට ඒක අපිට හැඩ කරගන්න පුළුවන් ලස්සන dress එකක්. ඉතින් මේකේ අපි බලමු මේකේ 2XL 3XL තමයි sizes තියෙන්නේ. ඒ වුණාට අපේ sizes වල පොඩි වැරදීමක් තියෙනවා. 2XL උඩ මේක ගොඩාක් ලොකු නැහැ. මේ තියෙන එක material එකක්. මේක material එක silk material එකක්. මේකේ උස්ස 52ක් තියෙනවා. අපි මේ 2XL එකේ bust එක බලමු. 2XL එකේ bust එක තියෙනවා අඟල් 18ක්. අඟල් 18ක් තියෙනවා 2XL එකේ bust එක. මේකේ 3XL එකේ bust එකත් බලමු අපි. මේ තියෙන්නේ 3XL එක. ඒවා ඩිසයින් එක හරිම ලස්සනයි. මේක 2XL material. 3XL එකක්. 3XL වුණාට මේක ගොඩාක් ලොකු නැහැ. ඒකයි මම ඔයාලට කිව්වේ size එක මම bust එක මන්ලා කියන්නම් කියන එක.
එක අඟල් 19. මේකේ බස්ට් සයිස් එක අඟල් 19. ඒකයි මම කිව්වේ. අර ඉස්සෙල්ලා මේකේ සයිසස් වෙනස් කියන එක ඒකයි මම කිව්වේ. මේකේ ෂෝල්ඩර් සයිස් එක අඟල් ෂෝල්ඩර් එක අඟල් 15ක් තියෙනවා. මේ 2XL එකේ ෂෝල්ඩර් එකත් බලමු. XL එකේ අඟල් 13ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩ්‍රෙස් එක හරිම ලස්සන ඩ්‍රෙස් එකක්. මේකත් වෙන රුපියල් 1500යි. ඉතින් ඔයාලට අපේ මෙන්න මේකේ ෆොටෝ එකක් එවුවොත් ඔයාලට ඩිසයින් ටික මට එවන්න පුළුවන්. අපි බලමු තව ඩිසයින් එකක්. ඉතින් මේකත් එක ඩ්‍රෙස් එකක්. ලිනන් මැටීරියල් එකේ ඩ්‍රෙස් එකක්. මේ වගේ දෙපැත්තෙන් ඒකෙත් පොකට්ස් දෙකක් තියෙනවා. ඉතින් මේක නම් පිටිපස්සට පටියක් මුකුත් නැහැ. මේ වගේ තමයි. මේ වගේ කර එම්බ්‍රොයිඩ් කරපු V-neck එකේ ඩ්‍රෙස් එකක්. ඒකේ උස අපි බලමු. මේකේ 2XL එකේ measurements 2XL එක ගන්න ඕනේ නම් කවුරු හරි කෙනෙක් මන්ට මෙසේජ් එකක් දාන්න. මම එතකොට 2XL එකේ measurements කියන්න. දැන් මම 3XL එකේ measurements ඔයාලට කියන්නම්. 3XL XL එකේ measurements තියෙනවා bust size එක 19ක් මාරා. එතකොට උස තියෙනවා අඟල් 41ක්. 3XL එකේ shoulder size එක තියෙනවා 16ක් මාරා. මේ තියෙන්නේ 3XL එක. ඊට පස්සේ අපි බලමු XL එක කොහොමද කියලා. මේ තියෙන XL එක මේකේ මේකේ බස්ට් shoulder size එක තියෙනවා අඟල් 15ක්. මේක XL size එක. එක තියෙනවා අඟල් 17 මාරා. ඉතින් මේක XL size එක. මේ 2XL එකේ මට measurements කියන්න විදිහක් නැහැ. 2XL එකෙන් ඉතුරු වෙලා තියෙන දැන් එකයි. මෙන්න මේ කලර් එකෙන් විතරයි 2XL තියෙන්නේ. ඔයාලට ඕන අපිට message එකක් දාන්න. මේ dress එකත් වෙන්නේ රුපියල් 1500යි. ඉතින් මෙන්න මේ ඩිසයින් ටික තමයි තියෙන්නේ. ඊට අමතරව තව අද වීඩියෝ එකකින් තව එක ඩ්‍රෙස් එකක් පෙන්නනවා. මොකද තව XL 2XL collection එකක් තියෙනවා. මට වීඩියෝ එක අදට මට මේ items ටික විතරයි මට දාන්න පුළුවන්. හෙට අනිවාර්යයෙන්ම ඉතුරු ඉතුරු designs මොනවද කියන එක මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අන්තිම ඩිසයින් එකත් අපි බලලා ඉමු. ඉතින් මේක තමයි අද දවසට ගේන අන්තිම ඩ්‍රෙස් එක. මේ ඩ්‍රෙස් එක free size එකක් තමයි වෙන්නේ. මෙන්න මේ වගේ දෙපැත්තෙන් pockets දෙකක් තියෙනවා. මේක ඉන්දියන් batik material එකෙන් කරපු ඩ්‍රෙස් එකක්. අතේ මෙන්න මෙතන මෙහෙම open එකක් තියෙනවා. මේ ඩ්‍රෙස් එකේ. ඉතින් මේ ඩ්‍රෙස් එකක් වෙන්නේ 1500යි. මේකත් free size එකක් කියන්නේ free size කාඩ් මේක සාමාන්‍යයෙන් බස් size එක 38 වලට අඩු කට්ටියට අඳින්න පුළුවන්. මොකද මේ material සමහර වෙලාවට wash කරාට පස්සේ අඟෙන් හිර වෙන්න පුළුවන්. ඒක අපි කියලා දෙන්න බෑ ඔයාලට දැන් කලින්. මොකද මේක කොට වෙන්නේ නැහැ. මේක සමහර විට මේක අර කැඳගත්ත ගහම ඇඟට ෆිට වෙන ස්වභාවයක් එන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මම හිතන්නේ බස්ට් එක 37 වගේ කෙනෙක්ට මේක හොඳටම සුදුසු ඩ්‍රෙස් එකක්. ඉතින් මේකේ ඉතින් මේක අඟල් 43ක් උසයි ඩ්‍රෙස් එක. ඉතින් මේ ඩ්‍රෙස් එකත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. රුපියල් 1500ක් තමයි වෙන්නේ. ඉතින් මේ උඩ තියෙන නම්බර් එකට අපිට මෙසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ඉක්මනටම අපෙන් මේ අයිටම්ස් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා හෙටත් අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න.
අදට මේ ඩිසයින් එක තියෙන්නේ. අදට ඔයාලට ඕන අයිටම්ස් වල ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අපිට එවන්න. එතකොට මේකේ තියෙන අනිත් කලර්ස්, සයිසස් මොනවද කියන හැම දෙයක්ම විස්තර ඔයාලට දෙන්න පුළුවන්. මොකද පොඩි කාල සීමාවක් තමයි වීඩියෝ කරන්න මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා හෙටට වීඩියෝ එකක් අරන් යනකල් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්. බයි.